ඔබ සියලු දෙනාට දේශු පිහිටයි. අද දවසේ මෙම පුංචි වීඩියෝ එකක් තුළින් ඔබව මුණ ගැසීම ඉතාමත් සන්තෝසයි. අද දවසේ අපි බලන්න යන්නේ නොකැලඹෙන්න. මේ මාතෘකාව අපි ගත්තා. අද දන්නවා යුද්ධ ප්‍රවෘත්ති ගැන අපි අසනු ලබන රුසියාව යුද්ධ කරමින් සිටිනු ලබනවා උක්‍රායිනයට විරුද්ධව. අපි දන්නවා මේ යුද්ධේ ආරම්භ කරලා තියෙනු ලබනවා. මේ යුද්ධේ ආරම්භ කරන මොහොත තුළ මේ යුද්ධේ ප්‍රවෘත්ති ගැන ඔබ අසන විට ඔබේ ජීවිතේ කැළඹීමක් ඇති වෙනු ලබනවා. මේ පණිවිඩය ඔබට ආශිර්වාදයක් වෙයි කියලා මා විශ්වාස කරනවා. දේව වචනේ යේසු ක්‍රිස්තුස් වහන්සේ කියන පදයක් බලමින් අපි ඉදිරියට ගමන් කරමු. මත්තෙය 24:6 යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන නුඹලා අසනවා ඇත. නොකැළඹෙන්න බලා ගනිල්ල. මක්නිසාද මේ සියල්ල සිද්ධ වෙන්නට ඕනෑය. නමුත් ඒ වනතුරු අන්තිමේ නොපැමිණෙන්නේ. යේසු ක්‍රිස්තුස් වහන්සේ කියනවා යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන අසන විට නොකැළඹෙන්න බලා ගනිල්ල. ස්වාමී වූ යේසුස් වහන්සේ ඔබට මට වගකීමක් දීලා තියනු ලබනවා. මේ යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති අසන කල අපේ ජීවිතවල කැළඹෙන්නේ නැතුව බලා ගන්න ඔබට මට ස්වාමින් වහන්සේ පෙන්වා දෙනු ලබනවා. ඒ නිසා මාගේ සහෝදර සහෝදරියනි, මේ යුද්ධ සහ යුද්ධ ප්‍රවෘත්ති ගැන ඔබ මම අසන විට කැළඹෙන්නේ නැතුව දෙවියන් වහන්සේ මත මුළු විශ්වාසය තබාගෙන මේ ගමන ඔබේ ජීවිතේ වෙනස් කරගෙන ගමන් කිරීම ඉතාමත් වැදගත්. සමහරු හිතන්න පුළුවන් මේක අන්තිම කාලයද. තවත් සමහරු හිතන්න පුළුවන් යේසුස් වහන්සේගේ ඊම ළඟද. මගේ සහෝදරයන්, දේව වචනේ ස්වාමින් වහන්සේ අපට කියලා තියෙනවා ඒ දවස ඒ පැය කාටවත් දන්නේ නැහැ කියලා. ඒ නිසා ඔබට මට තියෙන වගකීම තමයි ඔබේ ජීවිතේ වෙනස් කරගෙන දෙවියන් වහන්සේට ප්‍රසන්න නැති දේවල් පහ කරගෙන ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේට ඔබිනාකාරයෙන් වෙනස් කරගෙන ස්වාමින් වහන්සේ තුල ජීවත් වීම තමයි දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. අපි සමහර දේවල් අහන්න කල අපේ ජීවිතේ කැළඹීමකට පත් වෙනු ලබනවා. මේ දෙයට දෙවියන් වහන්සේ ප්‍රසන්න නැහැ. යේසු ක්‍රිස්තුස් වහන්සේ ප්‍රසන්න නැහැ. ඊශ්‍රායල් සෙනග පොරොන්දු දේශයකට යන මොහොත තුල මෝසෙස් යවනු ලබනවා 12 දෙනෙක්ව ඒ දේශයේ සෝදිසි කරනු ලබන්න. එතකොට ඒ 12 දෙනා ගිහිල්ලා ඒ දේශය සෝදිසි කරලා බලලා නැවත හැරිලෙනු ලබනවා. 10 දෙනෙක්ම නරක ප්‍රවෘත්තියක් ගෙන දෙනු ලැබුවා. ඒ නරක ආරංචිය ඊශ්‍රායල් සෙනග අහලා ඔහුන්ගේ ජීවිතේ කැළඹෙනු ලැබුවා. ඔහුන්ගේ ජීවිතේ බයටපත් වෙනු ලැබුවා. ඔහුන්ගේ ජීවිතේ දෙවියන් වහන්සේ මත විශ්වාසය සම්පූර්ණයෙන්ම බැහැර වෙලා ගියා. දෙවියන් වහන්සේ ඔහුන්ට උදහස් වෙනු ලැබුවා. ඒ කිසි කෙනෙක් පොරොන්දු දේශයට ඇතුළුනේ නෑ මගේ සහෝදර සහෝදරී. ඒ නිසා ඔබට මට තියෙනවා දෙවියන් වහන්සේ මත විශ්වාස කරලා යේසුස් වහන්සේ පැහැදිලිවම කියනු ලබනවා ඒවා වෙන්න ඕන කියලා පෙන්වා දෙනවා. දේව වචනේ පැහැදිලි ඔබට කියන නමුත් ඒ වනතුරු අන්තිමේ නොපැමිණෙන්නේ. මක්නිසාද මේ සියල්ල සිද්ධ වෙන්න ඕනෑ. යේසුස් වහන්සේ කියන මේවා සිද්ධ වෙන්න ඕන. මේවා සිද්ධ වෙන්න ඕන. ඒ නිසා ඒ වෙනතුරුත් අන්තිමේ පැමිණෙන්නේ නැහැ කියලා ස්වාමී යේසු ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දෙනු ලබනවා. ඒ නිසා
ඔබ මම හොඳට තේරුම් ගැනීම වැදගත්. දෙවියන් වහන්සේට ප්‍රසන්න නැති දේවල් ඔබේ ජීවිතයේ තියෙනවද? යම් වැරදි තියෙනවද? යම් පාප තියෙනවද? යම් දුර්වලකම් තියෙනවද? ඒවා පහ කරගෙන දෙවියන් වහන්සේට ඔබිනාකාරයෙන් ඔබේ ජීවිතේ වෙනස් කරගෙන සූදානමින් සිටීම තමයි ඊටමත් වැදගත් වෙනු ලබන්නේ. එනිසා ඔබ බලන්න ඕන සූදානම් වෙලා සිටිනවද? කලම්බීම නෙමෙයි වැදගත් වෙන්නේ, බයටපත් වීම නෙමෙයි වැදගත් වෙන්නේ. කොයි මොහොතේ ඔබේ ජීවිතයේ ස්වාමින් වහන්සේ ඔබේ ආත්මය ගත්තොත් යන්න සූදානම්ද? එහෙමත් නැත්නම් යේසු ක්‍රිස්තුස් වහන්සේ ආවොත් ඔබ යන්න සූදානම්ද කියන එක විල්ලා ඊටමත් වැදගත් වෙනු ලබනවා. ඒ නිසා මගේ සහෝදර සහෝදරියනි, කැළඹෙන්නේ නැතුව, බය වෙන්නේ නැතුව දෙවියන් වහන්සේ මත මුළු විශ්වාසය තබාගෙන මේ ගමන් කිරීම සෑම කිතුණුවෙකුම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනු ලබනවා. ස්වාමින් වහන්සේ ඔබ ආශිර්වාද කරනවා, ඔබ ආරක්ෂා කරනවා. සියලු දෙනාට ජේසු පිහිටයි.